එක ඌරගේ පිටකොන්ද පාවිච්චි කරලා තමයි මේක හදන්නේ. හෙලෝ අන්‍යන් හස්සේ යොරබුන් කොහොමද ඉතින් ඔයාලට ඉතින් හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද නිවාඩු දවසක් නිසා මම හිතුවා ඔයාලවත් එක්කරගෙන කොරියාවේ තියෙන ගොඩක් ප්‍රසිද්ධ කෑමක රස බලන්න ඔයාලවත් එක්කරගෙන යන්න. එහෙනම් අපි ගිහින් බලමු. රෙස්ටෝරන්ට් එක හෙජාන් කුක් වලට මේ පළාතේ තියෙන ප්‍රසිද්ධම තැන තමයි මෙතන. අපි බලමු ඇතුළට ගිහිල්ලා. මේ තියෙන්නේ හෙජාන් කුක් එකත් එක්ක අපිට ලැබෙන පංචන් වර්ග. පංචන් කියන්නේ කොරියානු භාෂාවෙන් ව්‍යංජනවලට. අපි දැන් යමු අපේ කෑම එක රෙඩි වෙන විදිහ බලන්න. ඔන්න අපේ හෙජාන් කුක් එක ලෑස්ති. එහෙනම් අපි දැන් රස බලමු. මේ තමයි හෙජාන් කුක් සුප් එක. මේ තියෙන්නේ ඌරු මස් කටු. ඉතින් හෙජාන් කුක් එකට අමතරව අපිට පංචන් විදියට දීලා තියෙනවා රාබු කිම්චි, ඊළඟට හැම් තියෙනවා, ආයෙත් ස්පිනච් කොළ තියෙනවා, තම්බල තල තෙල් දාලා, මේ තියෙන්නේ රතු පෙරිල්ල කොළ තෙල් දාලා. මේ ලුණු මිරිසක් වගේ තියෙන්නේ ගොචිකරු තම්බපු සෝයා බෝංචි එක්ක අඹරලා හදපු පේස්ට් එකක්. මේක හැබැයි ලංකාවේ ලුණු මිරිස වගේ සැර නැහැ. තව අපට මිරිස් කරලුයි ලුණුත් හම්බ වෙලා තියෙනවා මේවත් එක්ක කන්න. ඒක ගන්න පුළුවන්. අනිත් එක ලුණු වරගෙන ලුණුත් එක්ක කන්න තියෙනවා වෙන්නේ. මේක තියෙන විදිහට මේක පොඩි ළමයිටම කන්න පුළුවන් ලොකු සැරක් නෑ ලංකාවේ තියෙන මිරිස් වගේ සැර අඩුයි. ගොඩක් අය කන්න පුළුවන්. හැමෝටමයි කන්න පුළුවන් සැර අඩු මිරිස්සක් ඒගොල්ලෝ මේක හදලා තියෙන ජාවතාක්ෂය රස කරන මිරිස් එක හම්බුනේ. තව මෙන්න මේ වගේ පොඩි බත් කප් එකකුත් අපිට හම්බ වෙනවා සුප් එකත් එක්ක කන්න. මේ සුප් එකේ තියෙන විශේෂත්වය තමයි මේක හදන්න පාවිච්චි කරන්නේ ඌරගේ පිටකොන්දේ තියෙන මස් කටු. මස් කටු තිබුණට ඒවයි මසුත් හොඳට තියෙනවා. මේ පේනවනේ.
ඉතින් ඔයාලත් මං වගේම කොරියන් කෑමවලට ගොඩක් ආස නම් ඔයාලත් අනිවාර්යයෙන්ම දවසක මේ කෑම එක try කරලා බලන්නම ඕනේ. මාර කෑමක් කෑවේ. මම වැඩි ඩැකිරිනවා ගෙනත් දෙනවා. ඒ ඩැකිරි ඩැකිරිනවා මේ හැටේබල් එකේ පිටි. මේ හෙජංකුක් සුප් එක හදන්න ඌරු මස් වලට අමතරව චීනගෝවා, තල්කෙකරු, ඒ කියන්නේ තලයට කුඩු, ෆිෂ් සෝස්, තල තෙල්, මිරිස් පේස්ට් එක, තෙන්ජන්, ලීක්ස්, ලූණු, සුදු ලූණු වගේ දේවල් පාවිච්චි කරනවා. මේ සුප් එක නම් මාරම රසයි. ඉතින් කොරියාවේ අය විතරක් නෙවෙයි ලංකාවේ අයත් මේ සුප් එකට මෙච්චර ආස ඇයි කියලා තේරෙන්න නම් මේ සුප් එක එකපාරක් හරි රස බලන්න ඕනේ. බත් හැන්දක් අරගෙන මේ විදියට සුප් එකේ පොඟවලා කද්දී ඒක මාරම රසක්. ඉතින් බඩ පිරෙන්න කෑවා. හෙජංකුක් කියලා කියන්නේ ඉතින් කොරියාවේ තියෙන ගොඩක් රසම රස පට්ට කෑමක්. ඉතින් මේ වගේ තවත් කොරියන් රසම රස කෑමක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.